ආල්කාන්ත මහත්තයා කියන විදිහට මේ බාල අංගල් ගඟුරු ගෙනාවා. හැබැයි වංචාවක් වෙලා නැහැ. ඕක තමයි මේ දවස්වල මම අහන පට්ට පජාතම ජෝක් එක. හරිද? ඔක්කොම කියනවා ආණ්ඩුවට පක්ෂ කට්ටිය ආණ්ඩුවට වක්‍රාකාරයෙන් පක්ෂ කට්ටිය ඒ ඔක්කොම කියන්නේ මේ වංචාවක් වෙලා නැහැ. පාඩුවක් විතරයි වෙලා තියෙන්නේ කියලා. ඔව් ඒක වයින්ද කවුරුහරි දීපු ලයින් එක. ඔව් ඒක තමයි ප්‍රොපගන්ඩා එක. දිගටම ඒ කට්ටිය ප්‍රොපගන්ඩා එක කියාගෙන යන්නේ මේ මොනවාද පාඩුවක් වෙලා තියෙනවා හොරකමක් වංචාවක් වෙලා නැහැ කියලා. ඒ කියන්නේ යාලා කියන්නේ මේ ඔය කන්ටේනර් සිද්ධියම ආපු වෙලාවේ ඒ කට්ටිය කිව්වේ මේ චේතනාව වැදගත් වෙනවා කියලා. චේතනාව මේ අපේ බිමල් එහෙම හොරකම් කරන්න අපේ බිමල් එහෙම ඒමයි අනුර කුමාර මහත්තයා කිව්වේ. හරිද? ඒක ආදල්ලේ වදන්නවා. දැන් චේතනාව මචං වැදගත් වෙනවා හරි මොකක් හරි කියපන්කෝ. අපි ටිකක් ටෙස්ට් කරන්නත් බෑ. අපි දන්නේ නෑනේ. එනර්ජි වගේ සෙක්ට් එකකින් මචං එහෙම පාඩු වෙනවද බල්ලෝගේ? මචං අනිත් ඒවා නම් ඔන්න කමක් නෑ. ඔන්න දුමුරු සීනි වලින් මචං පාඩු වෙන්න පුළුවන්. හරිද? පිළිගන්නවා. කොස් කඩ වලින් පාඩු වෙන්න පුළුවන්. හරිද? කොස් නලක් වෙන්න පුළුවන්. ඒ වගේ වෙන්න පුළුවන්. කොස් කඩ. හරිද? ඒ වගේ දේවල් වලින් පාඩු වෙන්න පුළුවන්. ගල්ලංගුරු වගේ එකකින් පිස්සුද? යකෝ ඔය ඉන්ඩස්ට්‍රියට නින්දා කරන්න බෑ. ඇත්තටම සිරාට මම හිතන්නේ මේ ඉන්ඩස්ට්‍රියේ ලෝකේ වටේ ඉන්න කට්ටිය බලාගෙන ඉන්න එනර්ජි සෙක්ටර් එක කියන අදානි මහත්මයාම බලන් හිටියොත් මහා විශාල ප්‍රශ්නයක් වෙන්නේ. ඒවට කොහෙන් ගිලාවේ වැඩේ මයිල් මේ ඒ රිපෝට් ටික අන්තිමට 6න් පස්සේ දැන් 5ක් විතරනේ ප්‍රශ්නේ උනේ. 6න් පස්සේ ඔක්කොම රිපෝට් ටික ඕකේ. ඕකේ. හැබැයි අරිට වඩා මේ ප්‍රොෆෝමන්ස් බැලලා